හැමෝටම සුබ දවසක්. ඔයාලා දැනටමත් දන්නවා කරන්න යන්නේ මොකක්ද කියලා. හරි. ඔයාලා මුලින්ම වීඩියෝ එකෙන් දැක්කම මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද හරියට මේක කරන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාලා MT Manager එක Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම Telegram එකත් Play Store එකෙන් ගන්න. හරිද? හරි. අපි යම් වීඩියෝ එකට. ඔයාලා මුලින්ම Telegram එක ඕපන් කරගන්න. හරිද? Telegram එක ඕපන් කරගෙන ඔයාලා මෙතන සර්ච් කරන්න bot father කියලා. හරිද? bot father. එතකොට මේ විදිහට verify tag එකක bot father එනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන start button එක click කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට උඩින්ම පේනවද මේ විදිහට new bot කියලා. අන්නේ new bot කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලා ඉන්න මෙතන ඔයාලට තියෙනවනේ ඉතින් bot father කියලා. අන්න එතෙන්ද සෙට් වෙන්න ඕන නම. ඒ කියන්නේ උඩ සේව් වෙලා තියෙන වගේ නම අපි මුලින්ම ගමු. මම මෙතෙන්ද ගහන්න mastermind free fire fishing APK. හරි. ඒක මම කියන ගහුවට පස්සේ හරි. දැන් කියන group. ඊට පස්සේ ඔයාලා ගහන්න ඕනේ link එක. ඒ කියන්නේ අර t.me කියන හැම සෙට් එක link එක තියෙන ඒ link එක. හරිද? මම මෙතෙන්ද ගහන්න mastermind free fire ID hack bot. හරි. දැන් මෙතන මේ තියෙන්නේ මෙතන අංකයකින් පටන් අරන් මෙන්න මෙතන මේ රූල් වලට එනකම් ඔය තියෙන්නේ බොට් ගේ ටෝකන් එක. හරිද? ඒක සාමාන්‍යයෙන් ක්ලික් කරාම කොපි වෙනවා. අය කොපි වුනේ. ඒක ඔයාලට දැන් highlight කරන පේනවා. ඒ කොපි වෙනවා. හරිද? දැන් keyboard එකේ කොපි වෙලා ඇත්තේ. මේ තියෙන උඩින්ම කොපි වෙලා. හරි. ඊට පස්සේ ඔයාලා මුලින්ම මේ බොට් හදාගත්තට පස්සේ මේ දිග link එකක් තියෙන මෙතන. අන්න ඒ දිග link එක ක්ලික් කරලා යන්න. හරිද? දැන් මම හද විදියට එතන link එක generate කරලා තියෙන්නේ. මම දැන් මෙතන start button එක ක්ලික් කරගන්නවා. හරිද? හරි. ඊට පස්සේ දැන් මම අතන බොට් ගේ ටෝකන් එක කොපි කරන් ඉන්නේ. හරිද? ඔයාලා ඒක අමතක කරන්න එපා. ඔයාලා කොපි කරලා තියාගන්න. ඊට පස්සේ මම මේ description එකේ හරි comment section එකේ හරි දාලා තියෙන link එක පාවිච්චි කරලා ඔයාලා APK එක download කරගන්න ඕනේ. හරිද? මෙන්න මේක APK එක ඔයාලා ඒක install කරගන්න. හරිද? ඉස්ටෝල් කරගත්තේ නැතත් කමන්නේ. හරි. මම ඔයාලට ලේසි විදිහට කියලා දෙන්නම්. ඔයාලා දැන් මේක ඩවුන්ලෝඩ් කරගෙන MT Manager එක යන්න. හරිද? MT Manager එකට ගිහලා සමහරට ඔයාලා මේක දැන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලගේ මේක ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ මේක තියෙන්නේ. ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න. හරිද? ඊට පස්සේ ඔයාලා ඇප් එක මේ ටච් කරන්න එක බලන්න. ඊට පස්සේ මේ විදිහට ඔප්ෂන් තුනක් එනවා. හරිද? ඔයාලා මෙතනින් මේ view කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයාලා මේ උඩ තියෙන්නේ assets කියලා අන්න ඒ උඩම ෆෝල්ඩර් එකට යන්න. එතෙන්ට ගිහිල්ලා මේ තියෙන්නේ මෙතන bot token කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා අර කොපි කරගත්ත bot ගේ token එක මෙතෙන්ට paste කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන save එක ක්ලික් කරන්න. හරිද? මේ තියෙන මෙතන save එක. මෙන්න මේක. හරිද? ඔන්න ඔක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ auto sign කියලා එකක් තියෙන්නේ. මෙන්න මේකට අනිවාර්යෙන් ටික එක දාලා මෙන්න මෙතන ඕකේ එක ඔබන්න. හරි. ඊට පස්සේ මෙතන මේ Telegram ID කියලා එකක් තියෙන්නේ. ඒ ID කියන එක ගන්න ඔයාලා මෙතන Telegram කියන එකට යන්න. හරිද? ඔයාලගේ Telegram එක ඕපන් කරලා යන්න. ගිහිල්ලා මේ උඩ search icon එක ක්ලික් කරලා එතෙන්ද ගහන්න chat ID කියලා. හරි. එතකොට ඔයාලගේ සාමාන්‍ය මොකක් හරි chat ID ගන්න bot කෙනෙක් එයි. හරි. මගේ දැන් ආයේ මෙන්න මේ bot. හරිද? Redx chat bot කියන එක. එතන මම hashtag එකක start කරලා ගහලා බලන්න මේ bot වැඩද කියලා. හරි. ඒ bot වැඩ. මම දැන් මෙයාගේ chat ID එක ගන්න. ඔයාලත් ඔයාලට search එකෙන් එන bot කෙනකින් ගන්න.
අපි එකතු කරමු. සමාවෙන්න යන්නේ මගේ මේ අසනීප තත්ත්වයක මම මේ වීඩියෝ එක ගේන්නේ. ඒ නිසා ඔයාලා ඒ ගැන වැඩි හිතන්න නැතුව ඔයාලා වීඩියෝ එකට විතර ફોකස් කරන්න. chat id එකකින් මේ වගේ අලුත් try කරලා තියලා බලමු. අපි වෙන බොට් කෙනෙක් try කරමු. ඒ බොඩ් ගියාව මේ තියෙන උඩින් 76 කියන මේ තියෙන්නේ මගේ chat id එක. ඔයාලගේ මේ බොඩ් කෙනකින් try කරලා බලන්න. මේ තියෙන දැන් තමයි මගේ chat id එක තියෙන්නේ. මම ඒක දැන් කොපියක් දාගෙන මේ ටික අයින් කරලා අරක paste කරගන්න. හරිද? ඊට පස්සේ මම ආයෙත් අතන save එක මොබලා දැන් එකපාරක් back කරා. හරි. ඊට පස්සේ ආයෙත් මෙතන auto sign කියන එක ටික එක දාගෙන මෙතන ඕකේ එක දෙන්න. හරිද? ඊට පස්සේ මේ උඩ තියෙන ඩොට් තුනක් මම ඔයාලට පෙන්නන්න. මෙන්න sorry ඩොට් දෙකක් තියෙන්නේ මේ මෙතන. අන්න ඒක ක්ලික් කරන්න. හරිද? ඒක ක්ලික් කරපුවම ඔයාලට එකපාරක් බෑක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා තව පාරක් බෑක් වෙන්න. ඊට පස්සේ මේ ඇප් එක ටච් කරලා ඒක ඉන්ස්ටෝල් දෙන්න. හරිද? ඉන්ස්ටෝල් දීලා ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලා ගිහිල්ලා බලන්න අර ඔයාලා හදාගත්ත බොට් එක ස්ටාර්ට් කරලා තියෙනවා. හරිද? දැන් මට හරි මතක නැහැ මම ඊගාට ස්ටාර්ට් බටන් එකේ බෝද කියලා. ඒ නිසා මම යනවා ඒක බලාගන්න හරියට මම ස්ටාර්ට් බටන් එකේ බෝද කියලා. හරි මම ෆ්‍රී ෆයර්. හරි මම ස්ටාර්ට් එකක් දීලා. දැන් අපි හදාගත්ත ඇප් එක. දැන් මේ තියෙන්නේ ඒ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක. ඒක දැන් අපි එඩිට් කරන් තියෙන්නේ. හරි අපි දැන් ඒක ඇතුළට යමු. හරි මෙන්න මේකයි ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. හරිද? ඔයාලා මෙතන මේ කළු පාටින් තියෙන කැන්සල් කියන එක ඔබන්න. ඊට පස්සේ දැන් ඔයාලා මේක මේ ඔයාලා ටාගට් කරන පුද්ගලයාට යවන්න. හිතන්නකෝ මේක මමගේ යාළුවෙක්ට යවන්න. හරිද? ඒ යාළුවා කරද්දි තමයි අපිට එයාගේ පාස්වර්ඩ් එක ගන්න පුළුවන්. හරිද? හරි. ඔයාලා මුලින්ම එයාට කියන්න ඕනේ මේ මෙතන මේ තියෙන ඒක gift කියලා අන්න එක ක්ලික් කරන්න. හරි සෝරි ටච් කරන්න. හරි ඊට පස්සේ ආයෙත් මෙතන මේ ගාවොත් කැන්සල් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ගන්න ස්කින් එක හරි මේක හරි මේක හරි එතකොට මේක නැත්තම් මේ අවුට්ෆිට් එක මේක නැත්තම් මේ වයිටි කලර් නැත්තම් මේ රජ පුටුව නැත්තම් ඩයිමන්ඩ්. හරිද? මේ ඕන එකක්. දැන් හිතන්නකෝ මට ඕන රජ පුටුව කියලා. ඒ කියන්නේ මෙන්න මේකනේ. හරි ඒක ක්ලික් කරාට පස්සේ මේ ක්ලේම් මේ සෝරි ටච් කරාට පස්සේ මේ ක්ලේම් කියලා එකක් තියෙන එතන. මේ ක්ලේම් කියන එක උගන්න. ක්ලේම් එක එවුවට පස්සේ මෙතනින් එනවා මේ තියෙන login with Facebook කියලා. අන්න ඒක ක්ලික් කරන්න. සෝරි ටච් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන මේ මොබයිල් වල ඊමේල් ඇඩ්‍රස් කියන එකට මම මොකක් හරි එකක් ගහන්න. මෙතන මම ගහන්නම් mastermind freefire@gmail.com කියලා. එතකොට මම මෙතනට ගහන්න mastermind Facebook freefire කියලා. හරියට ගහමු. ආවන්න මම ඊට පස්සේ මෙතනින් එක්සකෝට මොකද දාන්න. හරි හතරක් දාමු. හරි. ඊට පස්සේ මෙතන මේ login in කියන එක ක්ලික් කරා. හරිද? ඒ කියන්නේ ඔයාලා මේක යවන්න ඕනේ ඔයා ටාගට් කරන පුද්ගලයාට. හරිද? හරි ඊට පස්සේ ආයෙත් මේ page එකේ මුලට එනවා. ඒ කියන්නේ app එකේ මුලට එනවා. ඊට පස්සේ කියනවා මේ app එකේ error එකක් කියලා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන in application click කරලා app එක in කරලා දාන්න. ඊට පස්සේ ඔයාලා ආයෙත් යන්න Telegram එකේ ඔයාලා හදුව bot ගේ inbox එකට. හරිද? අපි යමු. මෙන්න මම දැන් ආවට පස්සේ හිටියේ ඒකේ. දැන් මෙන්න මම දාපු ඊමේල් එක මේ තියෙන mastermind freefire කියලා මම දුන්නේ මෙන්න ඒක. හරිද? ඊට පස්සේ මෙන්න මං ගහපු පාස්වර්ඩ් එක මේ තියෙන්නේ මෙතන mastermind Facebook freefire මං ගහපු එක්සකෝඩ් හතරක් තියෙනවා.
හරි එහෙනම් ඔයාලා මේක ඇටැක් කරන කෙනෙක්ට යවන්න ඒත් මේක එඩියුකේෂන් පර්පස් එකක් විදිහට යූස් කරත් කමන්නේ මේ කාටවත් හිරිහැරයක් වෙන විදිහට මේක භාවිත කරන්න එපා දන්න දෙයින් දෙයක් ඉගෙන ගන්න කාටට දොබක් කරන්න අයිති විදිහට ඒක පාවිච්චි කරන්න එපා එහෙනම් හැමෝටම සුබ